වචන ස්වල්පයක් කතා කරන්න අදහස් කරේ මගේ නිවසට මීට මාස 3කට උඩදී තිබුණ තත්ත්වෙත් දැන් තියෙන ආකාරයට කතා කරේ එයාලා කතා කරලා කිව්වා මෙන්න මේ ආකාරයකට මේක තිබුණු කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මම දෙපාරක් කිව්වා. තුන්වෙනි පාරත් ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න නැති වෙලත් මම ඒක කැන්සල් කරා. අවසාන දවසේ මගේ ලෝකයා මට කතා කරලා කිව්වේ ඔබට පිස්සුද? ඇයි එහෙම කරන්නේ? ඔබට පිස්සුද බං? මේ කොහොමද මිනිස්සුන්ගේ සල්ලි දෙන්න මම කමන්න නැස මේක අස්සම් කරන්න. දැන් මේ වෙනකොට අපි එකිනෙකාට ඇලගෙන දාස් නැහැ. මේකේ සාමාන්‍යයෙන් වැඩ ඉවර වෙලා ආරම්භික දැන් අරගෙන ඊට පස්සේ භාගයක් තුන් කාලයක් විතර ගන්නකොට මුලක් දෙන්න කියලා ඉවත් කරනවා මම ඒ ආකාරයෙන්ම අවසාන වශයෙන් මේ මම එහෙම කිව්වට ඔබට මුන්නාසල කවුරු මම කරගන්න කියලා මගේ වචන මම එතන ප්‍රකාශ කළ යුතුයි අපට සල්ලි මුදල් තිබ්බට මේ මෙවහන කඩලා දුන්නේ ඔබ ආයතනය. නමුත් ඔබ ආයතනයේ උඩ ගන්නට ඉන්න එකම ආයුධය තමයි මේගොල්ලෝ. මම හරියන්න පුළුවන්. මේගොල්ලෝ මොකක් හරි වරදක් කරොත් ඒකේ එන්නේ ආයතනය තමයි ඒක කළා කැටි. ඒ ආයතනෙට ආයෙත් වලක් දෙන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ නේද? 99.9%ක්ම 10000ක් මගේ වැඩ කොටස තාම සාර්ථක ලෙස මට ලැබුණා. මම ඒක සතුටු වෙනවා මමයි මගේ දිනමයි දරුවෝ සතුටු වෙනවා.